අපි සම්බන්ධ වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අලුතින්ම ඉදිරිපත් කරලා තියෙන ඉන්වොයිස් ආකෘතිය. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT registered person කෙනෙක් නම් ඔයා නිකුත් කරනු ලබනවා ටැක්ස් ඉන්වොයිස් එකක් ඔයාගේ ගැනුම්කරුවන්ට. එහෙනම් ඔයා නිකුත් කරනු ලබන ටැක්ස් ඉන්වොයිස් එකක තිබිය යුතු ආකෘතිය පිළිබඳව CGIR විසින් නවතම ගැසට්ටුව ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම මේකේ මීට පෙර මේක ක්‍රියාත්මක විය යුතු දිනය ලෙස සඳහන් කරලා තිබුණේ 2026 ජනවාරි 1 වෙනිදා. නමුත් නවතම ගැසට්ටුවට අනුව මේ ක්‍රියාත්මක වන දවස විදිහට නිකුත් කරලා තියෙන්නේ 2026 අප්‍රේල් 1 වෙනිදා. මේකේ මොකද්ද තියෙන විශේෂත්වය? මොකද්ද මේකෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ? එකක් තමයි එයාලා ස්ටෑන්ඩඩයිසේෂන් එකක්. සියලුම එයාලගේ ලියාපදිංචි එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචි සියලුම පුද්ගලයන් එකම ආකෘතියකට අනුව ඉන්වොයිස් ඉදිරිපත් කිරීම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒ සමගින්ම ඉතාමත් නිසි පරිදි ක්‍රියාත්මක වෙන බදු සඳහා අනුකූල වීමක් better compliance එයාලා බලාපොරොත්තු වෙනවා. එතකොට මං කලින් කිව්වා වගේම මේක ක්‍රියාත්මක වෙන්නේ 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳන්. ඊළඟට මොකද්ද මේකේ වෙනස්කම්? කලින් තිබුණ පනත යටතේ VAT ආකෘතියයි නව ඉන්වොයිස් ආකෘතිය අතර වෙනස්කම් මොනවාද? කලින් මේක ඉදිරිපත් කරලා තියෙන්නේ පනත යටතේ ආකෘතියේ තිබිය යුතු දේවල්. නමුත් අලුත්ම ගැසට්ටුවට අනුව කමිෂනර් ජෙනරල් ඔෆ් ඉන්ලන්ඩ් රෙවෙනියු තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට නිකුත් කරන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම මෙතන ඉන්වොයිස් එකේ තිබිය යුතු ආකෘතිය ස්ට්‍රක්චර් එක කලින් ෆ්ලෙක්සිබල් සහ මේකේ ස්ටෑන්ඩඩ් එකක් කියලා ස්ටෑන්ඩඩ් ආකෘතියක් නෑ. නමුත් අලුත් ඉන්වොයිස් ආකෘතිය යටතේ හැමදේම ස්ට්‍රක්චර්ඩ් කරලා තියෙනවා. හැමදේම තිබිය යුතු ස්ථානය නිසි පරිදි අපිට දන්වලා තියෙනවා. ආකෘතිය අපිට දීලා තියෙනවා. අපිට ඒ හැරෙන්න වෙනත් ආකෘතියක් අපිට පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ ඉන්වොයිස් එක ඔයා නිකුත් කරන ටැක්ස් ඉන්වොයිස් එක ඉතාම අවදානමක් තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේක රිජෙක්ට් කරන්න ඉතාම වැඩි අවදානමක් තියෙනවා. ඒක නිසා එයාලා දීලා තියෙන ආකෘතිය ඔයා පාවිච්චි කළ යුතුයි. සහ කලින් ඔයාගෙන් ඉල්ලලා තිබුණ සප්ලයර්ගේ ඒ කියන්නේ ඔයා නිකුත් කරනු ලබනවා නම් ඉන්වොයිස් එකක් ඔයා සැපිය යුතු තොරතුරු සම්බන්ධයෙන් කලින්ට වඩා දැන් අපේ තොරතුරු ටිකක් වැඩිපුර ඉල්ලන ගතියක් තියෙනවා ඔයාගේ සප්ලයර්ගේ සහ පර්චේසර්ගේ දෙන්නගෙම. අලුතෙන් ටෙලිෆෝන් නම්බර්ස් ඊළඟට ඒක තිබිය යුතු ස්ථානයේ සප්ලයර් කෙනෙක් නම් ඔයාගේ උඩ දකුණු අත පැත්තෙන් තමයි දැන් ඔයාගේ වම් අත පැත්තෙන් තමයි ප්‍රදර්ශනය කළ යුතු යන්නේ දැන් දකුණු අත පැත්තෙන්. ඒ වගේම ඔයාගේ ඉන්වොයිස් නම්බරේ මීට පෙර තිබිය යුතු ආකෘතියක් නිවැරදිව එයාලා දක්වලා තිබුණේ නැහැ ඉන්වොයිස් ආකෘතියේ ඉන්වොයිස් නම්බරේ. නමුත් දැන් ඉන්වොයිස් නම්බරේ එයාලා දීලා තියෙන ආකෘතියට අනුව ඔයා සැපිය යුතුයි. ඊළඟට ඉන්වොයිස් එකේ ඔයා ඉදිරිපත් කරන දිනේ නිවැරදි ෆෝමැට් එකක් ඉස්සර දීලා තිබුණේ නැහැ. නමුත් දැන් ඉස්සෙල්ලාම මන්ත් එක ඊට පස්සේ දවස ඊට පස්සේ ඉයර් එක වශයෙන් එයාලා නිවැරදිව දීලා තියෙනවා. ඊළඟට place of supply කොතන ඉඳන්ද ඔයා සේවාව සපයන්නේ කියන එක මීට පෙර ඉන්වොයිස් ආකෘතියේ තිබුණේ නැහැ. නමුත් දැන් ඉන්වොයිස් ආකෘතියේ ඒක තියෙනවා. ඊළඟට delivery date කියන එක. කලින් එහෙම ඩිලිවරි ඩේට් එක ඉල්ලලා තිබුණේ නැහැ. නමුත් දැන් ඉන්වොයිස් ආකෘතිය ඔයා ඩිලිවරි ඩේට් එක සැපයිය යුතුයි. ඊළඟට ඔයාගේ ඉන්වොයිස් එකේ වටිනාකම වචනයෙන් ලියන්න ඕනි කියලා මීට පෙර තිබුණේ නැහැ. නමුත් දැන් ඔයා වචනයෙන් ලියන්න ඕනේ. ඊළඟට ඔයා පේමන්ට් එක ලබා ගන්නවා ඉන්වොයිස් එකක් නිකුත් කරනවා නම් ඒකට සම්බන්ධව ඔයා මුදල් කලෙක්ට් කරගන්නේ මොන මාධ්‍යෙන්ද කියන එකත් දැන් ඔයා දක්වන්න ඕන. ඊළඟට තව මොනා හරි වැඩිපුර ඉන්ෆර්මේෂන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් ඔයා විස්තර සපයන්න ඕනේ. ඊළඟට තව ඔයාගේ VAT වලට ලයබල් දේවල් විතරයි ඔයාට පුළුවන් සපයන්න මේ අලුත් ඉන්වොයිස් ආකෘතිය යටතේ. ඊළඟට ඔයා තොරතුරු කොච්චර කාලයක් ඔයා සතුව පවත්වා ගත යුතුයිද? ඉස්සර ඔයා අවුරුදු 5ක් තොරතුරු සපයා ගත යුතුයි. මේ මගිනුත් අපේක්ෂා කරනවා අවුරුදු 5ක් ඔයා තොරතුරු ඔයාගේ ගාව තියාගන්න ඕනේ මේ ඉන්වොයිස් සම්බන්ධව. එතකොට මේ වගේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. අපි ඊළඟට ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි අලුතෙන් ඔයාලට දක්වලා තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙන ආකෘතිය ඔයාලට දැන්
දකුණු අත පැත්තෙන් දක්නට ලැබෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අලුතෙන්ම වෙනස් වෙලා තියෙන දේවල් ටික මම වම් අත පැත්තෙන් ඔයාලට දක්වලා තියෙනවා. ලේඅවුට් එක ස්ට්‍රක්චර්ඩ් වෙලා තියෙනවා. සීරියල් නම්බර එක. එහෙම නැත්නම් ඉන්වොයිස් නම්බර එකට කලින් තිබුණට වඩා ආකෘතිය වෙනස්. ඊළඟට ටෙලිෆෝන් නම්බර්ස් ඕනේ ඔයාලට සප්ලයර්ගේ සහ පර්චේසර්ගේ. ඊළඟට ඔයාගේ ප්ලේස් ඔෆ් සප්ලයි කියන එක ඔයා දක්වන්න ඕනේ. මම කලින් කිව්වා වගේම දිනය දැන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා දිනය පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඩිලිවරි ඩේට් එක කවද්ද කරන්නේ. ඊට පස්සේ amount එක රුපියල් වලින් පෙන්වන්න ඕන. ඒක වචනයෙන් පෙන්වන්න ඕන. ඒ වගේම රුපියල් වලින් ඉලක්කම් වලින් පෙන්වද්දි දශම ඔයා පවත්ව ගන්න ඕන නැහැ. ඊළඟට පේමන්ට් එක කරන්නේ මොන මාධ්‍යෙන්ද කියන එක ඔයා පෙන්වන්න ඕනේ. ඊළඟට වැට් වලට allow කරන දේවල් විතරයි ඔයා වැට් ඉන්වොයිස් එකේ පෙන්වන්නේ. ඒ වගේම ඔයාගේ රෙකෝඩ් කීපින් රික්වයර්මන්ට් එක අවුරුදු 5ක් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් ටිකක් කලින් ඉන්වොයිස් එකේ තිබුණේ නැති, කලින් ඉන්වොයිස් ආකෘතියේ පැවති නැති අලුත් දේවල් කිහිපයක් මේ වගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අපෙන් ඉල්ලලා තියෙනවා. මේක තමයි අපේ නවතම ඉන්වොයිස් ආකෘතිය. මම මේක විශේෂයෙන්ම පැහැදිලි කරන්න හේතුව තමයි අපේ ගොඩක් දැනට තියෙන accounting system ගොඩක් වෙලාවට කම්පැනි යූස් කරනවා Sage, Oracle, SAP වගේ system. එතකොට මේකේ දැනට නිකුත් කරන ඉන්වොයිස් එකේ නම්බර එක ඔයාලට වෙනස් කිරීමක් කරන්න වෙනවා. මොකද අලුත්ම ෆෝමැට් එකේ මේ තියෙන්නේ YY කියලා බලාපොරොත්තු වෙන්නේ අපි දැන් ඉන්න year of assessment එකේ අග ඉලක්කම් දෙක. උදාහරණයක් විදිහට 2025 නම් 25 කියන එක තමයි YY කියලා දක්වන්නේ. ඊළඟට month එක. අපි දැන් ඉන්න month එක මොකක්ද කියලා බලලා මේ month එකේ පළවෙනි ඉංග්‍රීසි අකුරු තුන capital වලින් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ඔක්තෝබර් නම් OCT කියලා. ඊළඟට underscore QQQ කියලා Q හතරක් පෙන්වනවා. මෙතනින් පෙන්වන්නේ ඔයාගේ branch එක. ඔයාගේ division එක මොකක් හරි තියෙනවා නම් ඒ කෝඩ් එක තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට X කියලා දක්වලා තියෙන්නේ ඔයාගේ එක නම්බර එකක් විතරයි. ඒක letters symbols මුකුත් පෙන්වන්න බෑ. එතනින් බලාපොරොත්තු වෙන්නේ serial නම්බර එක ඔයාගේ invoice එකේ. උදාහරණයක් විදිහට ඒ invoice එක 123 නම් ඔයාට 123 කියලා invoice නම්බරේ දාන්න පුළුවන්. 124 නම් 120. ඒ වගේ invoice එකේ serial නම්බර එක තමයි එතනින් ඉදිරියට යන්නේ. එතකොට මෙන්න මේ ආකෘතියට ඔයාලගේ accounting system එක හදාගන්න එක ඉතාම වැදගත් වෙන්න පුළුවන්. නැත්නම් රිස්ක් එකක් තියෙනවා. අවදානමක් තියෙනවා ඔයා නිකුත් කරනු ලබන ඉන්වොයිසිය නිවැරදි ආකෘතිය යටතේ සැපයූ එකක් නොවන බවට දන්නලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒක රිජෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ඉන්වොයිස් නම්බර එක ඇතුලේ ස්පේසස් තියෙන්න බෑ. උපරිම කැරක්ටර්ස් 40යි. එතකොට මෙන්න මේ දේවල් ටික තමයි ඔයාගේ අලුත් ඉන්වොයිස් නම්බර එක ඇතුලේ තියෙන්න ඕන දේවල්. හරි. අපි දැන් කතා කරමු ඔයා කම්ප්ලයන්ස් උනේ නැත්තම් මොකක්ද ඔයාලට තියෙන අවදානම? ඔයා මේ ආකෘතියට ඔයාගේ දැනට පවතින ඉන්වොයිස් ආකෘතිය වෙනස් කළේ නැත්නම් මොකක්ද වෙන්න පුළුවන්? එකක් තමයි මේක වැලිඩ් ඉන් ටැක්ස් ඉන්වොයිස් එකක් නෙමෙයි කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේක රිජෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉන්වොයිසිය ලබා ගන්න පුද්ගලයා එහා පැත්තෙන් එයා ඒක ඉන්වොයිස් එක ක්ලේම් කරනවා එයාගේ ඉන්පුට් එකක් විදිහට. එතකොට එයාට ඉන්පුට් එක ක්ලේම් කරන්න බැරි වෙන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔයා නිකුත් කරන ඉන්වොයිස් එක රිජෙක්ට් කරොත්. ඒ වගේම ඔයා ඉන්වොයිස් ඔයා නිකුත් කරන ඉන්වොයිස් එක නිසි ආකෘතිය යටතේ නැත්තම් රිස්ක් එකක් තියෙනවා ඔඩිට් එකක් කෝල් කරන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. ඊළඟට ඔයා නිසි ආකාරයෙන් තොරතුරු මං කිව්වා වගේ අවුරුදු 5ක් නිසි ආකෘතිය යටතේ ඔයා මේ නිකුත් කරන ඉන්වොයිස් සම්බන්ධ තොරතුරු ඔයා අවුරුදු 5ක් යනකම් පවත්වාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයා අසමත් වුණොත් මේ වගේ ඔයාගේ තොරතුරු පවත්වාගෙන යන්න ඔයාට පෙනල්ටිස් එන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. ඊට අමතරව නිසි ආකෘතිය යටතේ වුණත් ඔයා ඉදිරිපත් කරලා නැත්නම් ඔයාගේ ඉන්වොයිස් එක ඔයාට පෙනල්ටිස් එන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා. ඊළඟට ඔයා මිලදී ගනු ලබන යෙදවුම් සම්බන්ධයෙන් ඔයා මිලදී ගනු ලබන මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඔයාට ලැබෙන ඉන්වොයිසස් ඔයාගේ සප්ලයර්ස් ලගෙන් ඒව නිසි ආකෘතිය යටතේ නැත්තම් ඔයා ක්ලේම් කරන ඔයාගේ ඉන්පුට් එකත් ඩිස්අලව් වෙන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ. එතකොට රිස්ක් එකක් තියෙනවා ඔයා ඉදිරිපත් කරන ඉන්වොයිසස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
රිජෙක්ට් කරොත් එහෙම ඔයාගේ මිලදී ගැනීම යටතේ ඒවා ඉදිරිපත් කරන ඒවා එතකොට ඔයාට වැඩි වැට් ප්‍රමාණයක් පෙනල්ටි ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒකින්ද ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා මිලදී ගන්න මිලදී ගැනුම් සම්බන්ධයෙන් ඔයාට ලැබෙන ඉන්වොයිස් වලදී උනත් ඒවා නිසි ආකාරයෙන් තියනවාද කියලා දෙපාරක් සැලකිලිමත් වෙන්න. එතකොට ඔයා මොනවද මේ සම්බන්ධයෙන් ඔයා කරන්න ඕනේ ඇක්ෂන් ප්ලෑන් එක. ඔයාගේ ඉන්වොයිස් ටෙම්ප්ලේට් එක අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න ඕනේ. ඔයාගේ ERP සිස්ටම් එක බිලින් සොෆ්ට්වෙයාර් එක අනිවාර්යෙන් චේන්ජ් කරගන්න. ඩේට් එක, සීරියල් නම්බර් එක සහ අනිකුත් තොරතුරු ඒ ලේඅවුට් එකේ තියෙන ස්ට්‍රක්චර්ඩ් ලේඅවුට් එකේ තියෙන දේවල් අනිවාර්යෙන්ම ඔයාගේ ඉන්වොයිස් එකට ගැලපෙන විදිහට ඔයාගේ සිස්ටම් එකට ෆීඩ් කරගන්න. ඊළඟට සප්ලයර්ස් ලගෙන් සහ පර්චේස් ලගින් වගේ කලෙක්ෂන් ටෙලිෆෝන් නම්බර්ස් ඒ දෙවල් අප්ඩේට් කරගන්න. වගේ ස්ටාෆ් එක මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න අමතක කරන්නත් එපා. හරි. එහෙනම් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් අපිට ඊමේල් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Thank you.